ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ කොණ්ඩේ අනේක. ඉතින් මේ කොණ්ඩේ අනේකට සෑහෙන ට්‍රීට්මන්ට්ස් කරනවා. එක එක දේවල් පාවිච්චි කරන දැන් ඉතින් ඔයාලට YouTube බලපුවාම Facebook එකේ ඒ වගේම සමහර pages වලින් දානවා සෑහෙන දේවල් තියෙනවා. ඔයාලගේ ස්කැල්ප් එකට හොඳ දේවල් ඒ වගේම තමයි කොණ්ඩේ වවා ගන්න දේවල්. ඉතින් මම අද වීඩියෝ එකකින් ඔයාලට අරන් ඉන්නේ මම මගේ කොණ්ඩේට කොණ්ඩේ වැවෙන්න නැත්නම් කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න මේවට මොනවද කරන්න කියලා. ඇත්තටම මෙහෙම දෙයක්ත් තියෙනවා. සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ පොඩි කාලේ ඉඳලා හොඳට වැවෙන කොණ්ඩයක්. සාමාන්‍යයෙන් හොඳ වොලියුම් එකක් තිබ්බා. ඉක්මනට වැවෙනවා. ඒ දේවල් වල පොඩි කාලේ ඉඳලා තිබ්බා. හැබැයි අවුරුදු 30 විතර පැන්නාම කොණ්ඩේ වැවෙන එක ටිකක් අඩු වුණා. ඒ කියන්නේ වැවෙන වේගය අඩු වුණා. හැබැයි එහෙම වුණාට ඇත්තට මං අර කලින් තිබ්බ වගේ කොණ්ඩේ මේන්ටේන් කරගන්න පොඩි දේවල් ටිකක් කරන්න ඉතින් සාමාන්‍යයෙන් සතියට දෙපාරක් වගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් මම අනිවාර්යෙන් කරනවා. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් කියපුවම ඔයාලට හිතෙන්න පුළුවන් මට නම් සැලෝන් එකක් තියෙනවනේ. එතකොට සැලෝන් එකට ගිහිල්ලා මම කරගන්නවා ඇති කියලා හිතන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. සැලෝන් එකෙනුත් මම කරගන්නවා. සාමාන්‍ය මාස දෙකකට විතර පාර මට ටයිම් තියෙන විදිහට සැලෝන් එකෙන් කරගන්නවා. නමුත් මම ගෙදර ඉඳලා සතියට දෙපාරක් විතර කොණ්ඩේ නානකොට හොඳට ඔයිල් දාලා මසාජ් කරලා ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් ඒ නිසා මම අද හිතුවා මගේ වීඩියෝ එකෙන් ඔයාලට මගේ කොණ්ඩේට කරන සත්කාරයක් ගැන කියලා දෙන්න. ඉතින් ඇත්තටම මගේ කොණ්ඩේ දැන් කාලයකට කලින් නම් අවුරුදු දෙකකට විතර කලින් මම හොඳටම කැපුවා ෂෝල්ඩර් එක ළඟට වගේ. දැන් නම් කොණ්ඩේ වැවිලා තියෙන්නේ. වැවිලා මම ආපහු කට් එකක් කරා. මම හිතන්නේ මේ අවුරුදු දෙකකට වගේ කියන්නේ කොටටම කපලා ඊට පස්සේ කොණ්ඩේ තුන් පාරක් විතර මම කට් කරා. ඒත් හැබැයි කොණ්ඩේ තියෙනවා හොඳට. මේක ඉතින් ඇත්තටම මම ට්‍රීට්මන්ට්ස් කරනවට අමතරව මගේ නැචරල් කොණ්ඩෙත් මේ වගේ හොඳට වැවෙනවා. හොඳ වොලියුම් එකක් තියෙනවා. පොඩි කාලේ ඉඳලම එහෙමයි. ඒක නිසා මේ විදිහට මම තියාගෙන ඉන්නවා. හැබැයි දැන් වලට පේන්නේ නැති මගේ කොණ්ඩේ ටිකක් ඩ්‍රයි වෙලා තියෙනවා. මොකද හයි බ්ලොන්ඩ් එකක් මම කරලා තියෙන්නේ. ගොඩාක් සම්ලින් වයිට් පැත්තට වගේ ඉන්න කලර් එක දැම්ම. දැන් නම් අර වොෂ් වෙලා දැන් 2 weeks මම දැන් 3 weeks වගේ වෙනවා. ඒක නිසා පොඩ්ඩක් කලර් එක ගිහිල්ලා තියෙන්නේ. හැබැයි yellow එකක් වගේ pearl yellow එකක් වගේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හයි බ්ලොන්ඩ් එකක් කරාම අපේ කොණ්ඩයක් හොඳටම ඩැමේජ් වෙනවා. දැන් සාමාන්‍යයෙන් හරි ප්‍රොඩක්ට් එකකින් කරේ නැත්නම් ඔයාලා normal bleach එකක් කරා පොඩියට bleach කරත් සමහරට කොණ්ඩ ලොකු damage එකක් එන්න පුළුවන්. හැබැයි මගේ ලොකුවට damage වෙලා නැහැ. එහෙම ගොඩාක් dry වෙලා නැහැ. ඉතින් ඇත්තටම ඒ විදිහට තියාගන්න නම් ඔයාලා හරියට කොණ්ඩේ මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ හොඳ මේ වගේ කලර් එකක් දානවා නම් ඔයාලට හොඳට මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හොඳ ෂැම්පූ පාවිච්චි කරන්න ඕනේ. හොඳ කන්ඩිෂනර් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කන්ඩිෂනර් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනේ. මේ හැම දෙයක්ම කරොත් විතර ඔයාලට මේ වගේ කොණ්ඩයක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම කොණ්ඩේ වැවෙන්න හොඳට සත්කාර කරන්න. ඒ වගේම කොණ්ඩේ තියෙන මොයිස්චර් එක ටිකක් තියාගන්න. ඇත්තටම ඔයාලට පේන්නේ නැති මෙහෙම බලද්දි කොණ්ඩේ මොයිස්චර් එක නෑ හොඳටම අයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේන්ටේන් කරන්න නම් ඔයාලට මම කිව්ව ට්‍රීට්මන්ට්ස් කරනවට අමතරව ගෙදර ඉඳලා හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඔයිල් ස්කැල්ප් එකට වගේම හෙයාර් එකටත් දාලා හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ගෙදර ඉඳලා. කියන්නේ මම කියන්නේ මේ අඩු වියදමකින් ඔයාලට කරගන්න පුළුවන් දෙයක්. සැලෝන් ගියොත් ඔයාලට ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත් ගෙදරදී කරනවා නම් ඔයාලට අඩු වියදමකට කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක. ඉතින් මම ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මගේම ප්‍රොඩක්ට්ස් Briss Bella products. එතකොට මේ Briss Bella nourishing hair oil එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ hair oil එක තමයි මම පාවිච්චි කරන්නේ. අතන මේ hair oil එක ගැන කිව්වොත් මේකේ ingredients බැලුවොත් ඔයාලට මේකේ ingredients ඔක්කොම දාලා තියෙනවා. මේකේ අරලු බුළු නෙල්ලි, සුදු පොල් තෙල්, නිල්ලවරිය, ඒ වගේම ලුණු විල, උළුහාල්, සැවැන්දරම් මුල්, ඒ වගේම වදමල්. වදමල් කියන්නේ හොඳ කන්ඩිෂනර් එකක් ඔයාලගේ ස්කැල්ප් එකට නැචරල් කන්ඩිෂනර් එකක්. ඔයාලා වදමල් අරගෙන පොකුරු වද අරගෙන නිකන් තලලා ඔයාලගේ නානුකට කොණ්ඩේ ගාලා වොෂ් කරන්න කන්ඩිෂනර් එකක් ගෑවට වැඩිය හොඳට ඔයාලගේ කොණ්ඩේ තියාගන්න පුළුවන්. ඒ වගේ හර්බල් දේවල් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඒ වගේම ස්පෙෂලි කරපිංචා අපි දාලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලගේ ස්කැල්ප් එකට හොඳයි වගේම ඔයාලගේ කොණ්ඩේ ඉක්මනින් වවා ගන්නත් මේක මානම හොඳ ඔයිල් එකක්. ඒතර ඔයිල් ට්‍රීට්මන්ට්ස් ගැන කියද්දි සමහර අය හිතන් ඉන්නවා ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් අපිට කොණ්ඩේ බිමටම වවා ගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයිල් දාලා කරන්න පුළුවන් අපේ ස්කැල්ප් එකට හොඳයි වගේම කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ ඔයාලගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් මාසෙට අඟලක් සෙන්ටිමීටරයක් වුණා නම් ඔයිල් දාලා හොඳට මසාජ් කරලා ඔයාලගේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙලා මේ අපේ මේ ඇතුලේ තියෙන දේවල් උද්දීපනය වුණාම සාමාන්‍යයෙන් ඊට වැඩිය ටිකක් වැඩිපුර මාසෙට වවා ගන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරන්න හොඳම දෙයක් තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. ඔයාලා එක දේවල් තියෙනවා. දැන් අපිට ඇත්තටම කොණ්ඩේ වවා ගන්න ගොඩක් දේවල් තිබ්බට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාත් ගොඩක් ෆේමස්ම නැත්නම් අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයකට තියෙන ඔයිල් ට්‍රීට්මන්ට් එක තමයි. අපි සැලෝන් එකකට ගියත් කොණ්ඩේ වැවෙන්න ගොඩක් වෙලාවට කරන්නේ ඔයිල් ට්‍රීට්මන්ට්. ඉතින් ඒ නිසා ඔයාලට මේක ගෙදරදීම කරගන්න පුළුවන්. ඉතින් මේ hair oil එක මොනේ නැහැ. ඔයාලට ඔයාලා ළඟ තියෙන hair oil එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත්
මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මේකට පොල් තෙල් වලට අමතරව අපේ ස්කැල්ප් එකට හොඳ දේවල් ගොඩක් ඇඩ් කරලා තියෙන නිසා. ඉතින් ඇත්තටම එහෙම හිතුවම ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තටම මේවා මේකට දානවද දන්නෙත් නැහැ කියලා. ඔයාලා අපේ බ්‍රිස්බෙලා වෙල්නස් ස්ටෝර් පේජ් එක බැලුවොත් ඒකේ මම ඔයිල් එක හදන විදිය කියන්නේ අපි සාමාන්‍ය large quantities හදනවා. but මම ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්න ඕන නිසා පොඩි ප්‍රමාණයක් හදලා වීඩියෝ එකක් දාලා තියෙනවා ඒකේ. කොහොමද අපි මේ hair oil එක හදන්නේ කියලා. ඉතින් එතකොට ඒ හැමදේම ඉන්ක්ලූඩ් කරලා තමයි මෙන්න මේ ආයුර්වේදික් hair oil එක හදලා තියෙන්නේ. ස්පෙෂල්ම දේ අපි අවුරුදු ඔෆර්ස් විදිහට මේක අපේ normal price එක 1900ක් වෙනවා. ඔයාලට අවුරුදු ඔෆර්ස් විදිහට අප්‍රේල් මාසේ වෙනකම් මේක රුපියල් 1600කට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 6ක් විතර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳයි දැන් ප්‍රොඩක්ට් එක ගැන කිව්වනේ නම් අපි දැන් බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම ඔයාලට ඇප්ලයි කරන්න හරි ලේසි ඔයිල් එකක් කිව්වම මේකේ තියෙන්නේ පම්ප් බොටල් එකක්. මේකෙන් ඔයාලට ඔයිල් එක මේ විදිහට අතට ගන්න පුළුවන්. ඉතින් ඊටත් වැඩිය අපිට ගොඩක් ලේසි ඇත්තටම ඔයාලා මෙහෙම අරගෙන මේක ඔයාලට පම්ප් කරගන්න පුළුවන් කෙලින්ම ඔළුවට. ඩිරෙක්ට් ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් ඒකත් හරි පහසුයි ඔයාලට ඔයිල් එක ඇප්ලයි කරගන්න. මොකද සමහර බොටල්ස් වලින් ටිකක් අමාරුයි. ගොඩාක් ඔයිල් එක වැටෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අපිට ඔළුවටම පම්ප් කරගන්න පුළුවන්. අතන මේකේ හොඳ සුවඳක් තියෙනවා. මොකද උළුහාල් කරපිංචා ඒ දේවල් එක්ක හොඳ සුවඳක් තියෙනවා මේකේ. ඔයාලා අනික මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරනකොට අපි හෙඩ් මසාජ් එකක් කරනවා. හෙඩ් මසාජ් එක කරන අතරතුරේදී කෙස් ගස් සමහර විට ගැලවිලා යන්න පුළුවන්. ඒක නෝමල්. ඒකෙන් සාමාන්‍යයෙන් අපි වොෂ් කරනකොට ෂැම්පු කරනකොට කොණ්ඩේ පීරනකොට මසාජ් කරනකොට කෙස් ගස් ගැලවිලා යන එක නෝමල්. ඔයාලා හිතන්න බෑ දැන් සමහර අය බෑ ඊට පස්සේ ඔයිල් එකට දාන්නේ නැහැ කොණ්ඩේ යන්නේ එහෙම කියලා. එහෙම එකක් නැහැ. අපි ස්කැල්ප් එක ටිකක් තදින් මොන හරි දෙයක් අතුල්ලනකොට මේ කියන්නේ වොෂ් කරනකොට එකම එක ෂැම්පු කරනකොට පීරනකොට එහෙම අපේ කෙස් ගස් වල තියෙනවා ගැලවිලා යන්න බලාගෙන ඉන්න කෙස් ගස් සෙට් එකක් තියෙනවා ඕන කෙනෙක්ගේ ඔළුවේ. ඒ කියන්නේ මේක ඔයාලට සමහරට මම කියන දේ තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ දැන් මම ඇකඩමිකේ දෙන උගන්වද්දී ළමයිට කෙස් ගස් ගැන ඒ වගේම අපේ ස්කැල්ප් එක ගැන උගන්වද්දී කියලා දෙනවා. අපේ කෙස් ගහේ තියෙන එක කෙස් ගහකට අවදීන් 3ක්. සාමාන්‍යයෙන් ස්කැල්ප් එක ගත්තාම කෙස් ගස් වලට අවදීන් 3ක් තියෙනවා. ඇනජන්, කැටජන්, ටෙලජන් කියලා. ඒ කියන්නේ කෙස් ගහට හොඳටම කෙස් ගහමට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව, සමෙන් ගිලිහින අවස්ථාව. ඒ වගේ අර චක්‍රයක් තියෙනවා කෙස් ගහකට. ඉතින් මේ ටෙලජන් අවස්ථාවේ තියෙන කෙස් ගස් ටික අපි මේ කොණ්ඩෙට ලොකු ප්‍රෙෂර් එකක් දෙනකොට ගැලවිලා යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොහොමත් ගැලවිලා යන්න තියෙන කොණ්ඩේ තමයි ටෙලජන් කියලා කියන්නේ. ටෙලජන් අවස්ථාවේ කොණ්ඩේ තියෙනවා කියන්නේ කොහොමත් ඒ කෙස් ගහ ගැලවෙනවා. හැබැයි ඒක ගියාට යටින් කෙස් ගහ කපුව හැදීගෙන එනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයාලා මේ ඔයිල් ට්‍රීට්මන්ට් කරනකොට හරි වොෂ් කරනකොට හරි පීරනකොට හරි කොණ්ඩේ ගැලවෙනවා නම් කියන සාමාන්‍ය විදිහට ගැලවෙන එක නෙවෙයි. සාමාන්‍ය විදිහට ගැලවෙනවා නම් ඒක එච්චර හිතන්න එපා. මොකද කොහොමත් ඒ අපේ යන්න තියෙන කෙස් ගස් ගැලවෙන්න තියෙන කෙස් ගස් ඒව ටික කොහොමත් ගැලවිලා යනවා. ඒ නිසා ඒක එච්චර හිතන්න එපා. ගොඩක් අයට ඔහොම වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දවසට කෙස් ගස් 70ත් 100ත් අතර ප්‍රමාණයක් ගැලවිලා යනවා නම් ඒක එච්චර හිතන්න එපා. ඒක සාමාන්‍යයි. ඔයාලට ලෙඩක් විදිහට කොණ්ඩේ යනවා නම් ඔයාලා උදේට නැගිටිනකොට කොට්ටේ හැමතැනම තියෙන්න ඕනේ කොණ්ඩේ වැටලා නැත්නම් ඔයාලා නිකන් ගමනක් යනකොට නම් මේ උරිස්සේ හැමතැනම කොණ්ඩේ වැටලා තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා නම් ඔයාලට ලෙඩක් විදිහට තමයි කොණ්ඩේ යන්නේ. හැබැයි ඉතින් කොණ්ඩේ පීරනකොට නානකොට ඔයිල් දාලා මසාජ් කරද්දී කොණ්ඩේ ගැලවෙන එක ගැන ඒක නිසා එච්චර හිතන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් ෆුල් ස්කැල්ප් එකට මේ ඔයිල් එක දාගන්න. තව ටිකක් ඔයාලට මදි වගේ හිතෙනවා නම් මේකේ හොඳ සෝදක් තියෙනවා ඇප්ලයි කරද්දී. ඒ කියන්නේ ඔයිල් එක ඇප්ලයි කරද්දිම ඔයාලට තේරෙනවා මේක නිකන් මේ පොල් තෙල් දාලා දීලා තියෙන එකක් නෙවෙයි. අර මම කියපු ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඇත්තටම ඔයිල් ට්‍රීට්මන්ට් එකදී අපි ගොඩක් වෙලාවට ස්කැල්ප් එකට තමයි දාලා මසාජ් කරන්න කියන්නේ. හැබැයි මම ඔයාලට කියනවා මේ ඔයිල් එක යූස් කරනවා නම් ඔයාලා කෙස් ගස් වලටත් දාන්න. එහා එකටත් දාන්න. මොකද මම කොහොම මේකේ අපි වදමල් දාලා තියෙනවා. ඉතින් වදමල් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක ඔයාලගේ හෙයා එකට හොඳ මොයිස්චර් එකක් දෙනවා. ඒ වගේම සිල්කි වෙන්න. ඒ වගේම කන්ඩිෂනින් ඉෆෙක්ට් එකට ඒක මාරම හොඳයි. ඒක නිසා ස්කැල්ප් එකේ විතරක් නෙවෙයි ඔයාලගේ හෙයා එකේ මේ විදිහට ඔයිල් එක ඇප්ලයි කරගන්න. මේක ඇත්තටම වයස් භේදයක් නැහැ, ඒ වගේම ගෑනු පිරිමි භේදයක් නැහැ. ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉස්කෝලේ ළමයිට උනත්, පොඩි ළමයිට උනත් ඕනම කෙනෙක්ට මේ hair oil එක මාරම හොඳයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අපෙන් ප්‍රොඩක්ට් එක ගත්ත කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ රිසල්ට් කොහොමද කියලා. මොකද
ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා hair oil එකට විතරක් නෙවෙයි අපේ හැම ප්‍රොඩක්ට් එකක්ම herbal ප්‍රොඩක්ට් එකක්. ඒ කිසිම දෙයකට අපි ප්‍රිසර්වේටිව් දාන්නේ නැහැ. ඒ කියන්නේ කල්තබා ගැනීම ද්‍රව්‍ය දාන්නේ නැහැ. herbal දේවල් වලින් විතරයි හදන්නේ. ඒ වගේම shelf life එක සාමාන්‍යයෙන් මාස 8-10. ඒක ගොඩාක් කල් තියාගන්න අපි ප්‍රොඩක්ට්ස් හදන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රොඩක්ට්ස් ලොට් පිටින් හදන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රොඩක්ට් 10 2000 කර හදන්නේ නැහැ. මොකද අපිට ඕඩර්ස් එන විදිහට ඒකට අදාළ ගාන විතරයි හදන්නේ. මොකද මම ප්‍රිසර්වේටිව් දාන්නේ නැති නිසා අපිට සෑහෙන කල් තියාගන්න බෑ. ඒ නිසා හැම වෙලේම ඔයාලා ප්‍රොඩක්ට් එකක් ගත්තී අලුත් ප්‍රොඩක්ට් එකක් තමයි ඔයාලා අතට හම්බෙන්නේ. ඉතින් අපේ page එක පැත්තේ ආවොත් ඔයාලට බලන්න පුළුවන් අපේ තියෙන අනෙක් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. හොඳයි. මම දැන් ස්කැල්ප් එක හොඳට මසාජ් කරගන්නවා. දැන් සමහරට මෙහෙම කරද්දී කෙස් ගස් ගැලවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ බලන්න. මගෙත් සාමාන්‍යයෙන් කෙස් ගස් යනවා. එම normally එක ගැලවුණාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කොහොමවත් යන්න තියෙන කෙස් ගස්. මම කිව්වා වගේ ටෙලජන් අවස්ථාවේ තියෙන කෙස් ගස් තමයි ඔය ගැලවිලා යන්නේ. මේ විදිහට විනාඩි 15ක් විතර ඔයාලා මසාජ් එක කරගෙන ඊට පස්සේ මේක සමහරවිට මම නම් මගේ කලින් වීඩියෝ වලත් මම හෙඩ් මසාජ් එක දාලා තියෙනවා. එතකොට මම කියලා තියෙනවා මේක විනාඩි 20ක් විතර ඔළුවේ තියන්න. නැත්නම් පැයක් විතර තියලා. මොකද මේ ඔයිල් ගාගෙන ඔයාලා කොහෙවත් එළියට බහලා යන්න එපා. ගෙදරම ඉන්න මොනවාද කුණු දූවිලියෙන් වදින්න දෙන්න එපා. ඔයිල් තිබ්බහම ටක් ගාලා මේකට කුණු දූවිලි අල්ලනවා. එතකොට ඔයාලට දැන් තව දෙයක් මම පොඩ්ඩක් කියන්නම්. මොකද මේක ටිකක් ඇඩ්වාන්ස්. අපි සැලෝන් එකට ගියාම සැලෝන් එකේදී අපි ඔයිල් ඇප්ලයි කරලා ඔය විදිහට මසාජ් එක කරලා කොණ්ඩේ මේ විදිහට ටයිට් කරලා බැඳලා ඊට පස්සේ ස්ටීම් කරනවා. කෙනර ඔළුවට දාන්නේ මේ හෙල්මට් එකක් වගේ එකක් හෙඩ් ස්ටීමර් එක කියන්නේ අන්න ඒක. ඒක දාන්නේ අපේ ස්කැල්ප් එකයි අපේ හෙයාර් එකයි හීට් කරන්න. හීට් එකට මේ ඔයිල් එක හොඳට ඇබ්සෝබ් වෙනවා. අපේ ස්කැල්ප් එකට අපේ කොණ්ඩේට. ඉතින් ඒක අපිට දැන් ගෙදර කරද්දී අපිට ස්ටීමර් එකක් නැහැනේ. ස්ටීමර් එකක් නැති හින්දා මම පොඩි දෙයක් කියලා දෙන්නම්. ඔයාලට මේක ගෙදරදී කරගන්න පුළුවන්. ඔයාලා ගන්න ටවල් එකක්. ඔයාලා normal ඔළුව ඔතන්න පුළුවන් ටවල් එකක් අරගෙන මේක උණු වතුර එකක ඔබලා ගන්න. මම උණු වතුර එකක් ළඟ තියාගෙන ඉන්නේ. උණු වතුර එකක මේක ඔබලා අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙහෙම ස්කැල්ප් එකේ උතා ගන්න. හැබැයි උණු වතුරේ තෙමලා ඊට පස්සේ ස්කැල්ප් එකේ උතාගෙන විනාඩි 5ක් විතර ආපහු උණු වතුර බන්න. ආපහු ඔලිය උතාගෙන තව විනාඩි 5ක් විතර වගේ විනාඩි 15ක් විතර යනකම් ටවල් එකක් හොඳ රස්නේ උණු වතුරේ තියලා මිරි කරගන්න පොඩක්. පරිස්සමෙන් අත පුච්ච ගන්න නැති වෙන්න ඔයාලා ඒක කරගන්න ඕනේ. එම් කරලා ඔලිය උතා ගන්න. ඕන තව පුළුවන් ටවල් එක ඒ විදිහට ඔලිය උතලා බලන්න එහා ඩ්‍රයර් එක තියෙනවනේ. එහා ඩ්‍රයර් එක කරගෙන හොඳට ස්කැල්ප් එකට ඔය ඔලිය වටේට අල්ලගන්න. එතකොට මේ ඩ්‍රයර් එකේ හීට් එකටත් අපේ ස්කැල්ප් එකට හොඳයි. අර සලෝන් එකේ ගිහිල්ලා හෙඩ් ස්ටීමර් එක අල්ලනවා වගේම රිසල්ට් එකක් අපිට ගන්න දැන් ඒ තරම්ම නැතත් අපිට ගෙදරදී මේක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ටවල් එක හොඳට උණු වතුර එකක තෙමලා ගන්න. හොඳයි. මේ තියෙන්නේ මම එහෙම උණු වතුරේ තෙමලා ගත්ත ටවල් එක පොඩි ටවල් එකක් නම් ලේසි ඔයාලට. මේක හොඳට මෙහෙම ස්කැල්ප් එකේ ඔතා ගන්න. මේ විදිහට මේක උතාගෙන විනාඩි 5ක් විතර ඉන්න. එතකොට විනාඩි 5ක් විතර ඉන්න අතරේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් හෙයාර් ඩ්‍රයර් කරන් හොඳට ඔයාලගේ ස්කැල්ප් එකටයි කොණ්ඩේට ඔටිට අල්ලගන්න. එතකොට ඒක විනාඩි 10ක් විතර අල්ලනකොට හොඳට හීට් වෙනවා ස්කැල්ප් එකයි ඔයාගේ හෙයාර් එකයි හොඳට හීට් වෙනවා. එහෙම يعني ඔයාලා ඩ්‍රයර් එකක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මේ හොට් ටවල් එකම 3 පාරක් විතර මෙන්න මේ මම කරපු ක්‍රමයට කරන්න. එතකොට ඒක ගොඩක් හොඳයි. ඔයාලා කරපු ඔයිල් ට්‍රීට්මන්ට් එකේ රිසල්ට් ඩබල් වෙනවා. මේක ඔයාලා කර දෙන්න මම ඔයාලට කියලා දෙන්නේ. සැලෝන් එකට යන්න ටයිම් නැත්නම් සැලෝන් එකට යන්න සල්ලි නැත්නම් ඔයාලට මේක ගෙදරදීම කරගන්න පුළුවන්. ඒ හා සමාන රිසල්ට් එකක් ඔයාලට මේකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මේක ඔයාලා 3 පාරක් විතර කරා. හොඳයි. දැන් මේක 3 පාරක් විතර කරලා ඔයාලා ටවල් එක අයින් කරගන්න. ටවල් එක අයින් කරලා මම කොණ්ඩේ කරගන්නවා. දැන් පොඩ්ඩක් කොණ්ඩේ හීට් වෙලා තියෙනවා. ගොඩාක් නෙවෙයි අල්ලන්න බැරි තරම් රසයක් නෑ. සාමාන්‍ය විදිහට හීට් වෙලා තියෙනවා. එතකොට කොණ්ඩේ හීට් වෙලා තියෙද්දි හීට් වෙච්ච ගමන්ම මේක වතුර දාලා වොෂ් කරන්න එපා. පොඩි වෙලාවක් ඉන්න. පොඩ්ඩක් අතින්
මේක නිවෙන්න දෙන්න. කොණ්ඩේ රත් වෙලා තියෙන තැන තියෙනවා නම් ඒක පොඩ්ඩක් නිවෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කොණ්ඩේ හොඳට වොෂ් කරන්න. එතකොට වොෂ් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලා ඔයිල් ට්‍රීට්මන්ට් එක කරලා වොෂ් කරද්දී එකපාරක් ෂැම්පු දාලා මදි. ඔයාලා ගානේ ෂැම්පු දෙපාරක්වත් දාන්න. මොකද නැත්නම් ඔයිල් ගතිය යන්නේ නැහැ. ෂැම්පු දෙපාරක් දාන්න. ඒකල අනිවාර්යයෙන්ම හොඳ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න. එතකොට මේ හොඳ කන්ඩිෂනර් එකක් කියලා මම කියන්නේ ඔයාලගේ තියෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකේනොත් අර ලොකු කන්ඩිෂනින් ඉෆෙක්ට් එකක් එනවා මේක වොෂ් කරාට. ඒක නිසා පොඩ්ඩක් දැන් මම යූස් කරන්නේ ඇත්තටම ආගන් විඩාස් කියන ෂැම්පූ ඇන්ඩ් කන්ඩිෂනර් මම මේ දවස්වල යූස් කරන්නේ. ඇත්තටම මට එහෙම එකම ප්‍රොඩක්ට් එකක් මම පාවිච්චි කරනවා කියලා නෑ. මට හොඳයි කියලා හිතුනොත් මම කඩේ මොන හරි හම්බුනොත් හොඳ දෙයක් මම ඒක පාවිච්චි කරනවා. ඉතින් මේ දවස්වල මම යූස් කරන්නේ ආගන් විඩාස් කියන බ්‍රෑන්ඩ් එක. ඒක ඉතින් අතම ලංකාවේ ගන්න නැහැ. මත් මේ ගෙන්නන තැනකින් ගත්තේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් මාළු හොඳයි කොණ්ඩෙට. ෂැම්පු ගන්නකොට SLS free, SLES free අන්න ඒ වගේ ඒවා ගන්න paraben free ෂැම්පු යූස් කරන්න. කොණ්ඩ වලට ගොඩාක් හොඳයි එහෙම ෂැම්පු. මොකද මගේ කොණ්ඩ දැන් ඕවර් ඩ්‍රයි වෙලා තියෙන්නේ. හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒක නිසා මම හරි පරිස්සම් වෙනවා. ෂැම්පු කන්ඩිෂනර් මම කියපු ෂැම්පු කන්ඩිෂනර් එක ටිකක් ගණන්. සමහරින් 12000ක් විතර වෙනවා. 12000කට වැඩි 18ක් වගේ වෙනවා ලොකු ෂැම්පු බොටල් එකයි කන්ඩිෂනර් එකයි. ඒක නිසා ඒකම ගන්න කියන්නේ. නමුත් ඔයාලා ටිකක් හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. ඔයාලා කොණ්ඩේ ඩැමේජ් වෙලා නැත්නම් මගේ මේ බ්ලීච් එකේ ඉඳ ඩැමේජ් වලින් ඉඳ තමයි මම ඒ වගේ එකක් යූස් කරන්නේ. නැත්නම් මම ඉස්සර එච්චර ගණන් දීලා නම් අතරම පාවිච්චි කරේ නැහැ. හරි. දැන් මම කොණ්ඩේ වොෂ් කරන්න යන්නේ. ඔයාලට පේන්නේ නැති මේ. පේනවද? සුදු පාට හින්දා දැන් කෙස් ගස් පේන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් කෙස් ගස් 10ක් විතර මේ මල්ලද්දි ගැරෙන්නේ දැන්. කොහොමද ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ නම් ටිකක් වැඩිපුර අපි මසාජ් එකත් එක්ක ගැලවිලා යනවා. ඒක නෝ ඉෂුව කොහොමත් ඒක මේ යන්න තියෙන කෙස් ගස් යන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මගේ ටයිම් එක නම් හරි. මම මසාජ් එක කරා විනාඩි ගාණක් හිටියා. ස්කැල්ප් එකටයි හෙයාර් එකටයි හීට් එකක් දුන්නා. දැන් හීට් එකක් දැන් ගිහිල්ලා තියෙන්නේ. අල්ලද්දි හීට් එක නැහැ. එහෙනම් දැන් අපි වොෂ් කරගෙන බලමු. හොඳයි. මම දැන් හෙයාර් එක වොෂ් කරන්න යන්නේ. ඉතින් මම ඔයාලට කියපු ෂැම්පූ එක තමයි මේ තියෙන්නේ. ආගන් මිඩාස් ෂැම්පූ ඇන්ඩ් කන්ඩිෂනර්. මේක චුට්ටක් එක්ස්පෙන්සිව්. මේක චූටි එක. මේකේ ලොකු බොටල්ස් උත් එනවා. ඉතින් ඒක දාලා තමයි මම හෙයාර් එක වොෂ් කරන්නේ. ඔයාලා හොඳට මතක තියාගන්න අපි හෙයාර් එක වොෂ් කරනකොට මූණට වැටෙන්න දෙන්න එපා. අපි ඔයිල් දාලා වොෂ් කරද්දී. ඒ කියන්නේ මූණට ඔයිල් එක වැටුනොත් එහෙම අපේ මූණේ පිම්පල්ස් එන්න පුළුවන්. ඒක නිසා ඔළුව මෙහෙම අනිත් පැත්තට දාලා පහළට දාලා ඔයාලා හෙයාර් එක වොෂ් කරගන්න. හොඳයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෂැම්පු කරගන්න මේක. ෂැම්පු කරගන්නකොට ඔළුව පහළට දාලා හොදන්න. දෙවෙනි පාර ෂැම්පු කරනකොට ඔළුව අපි නෝමල් නාන විදිහට නැවට කමක් නැහැ. එතකොට අපි ඔයිල් එක ගොඩක් වොෂ් වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. පළවෙනි පාර ෂැම්පු දානකොට මේ විදිහට දානකොට ෂැම්පු කෙලින්ම ඔයාලා ස්කැල්ප් එකට දාගන්න එපා. ස්කැල්පට අරගෙන වතුර චුට්ටක් අරන් ඒක මික්ස් කරලා ඔයාලා ස්කැල්ප් එකට හෙයාර් එකට ඇප්ලයි කරන්න. හොඳයි. ඊට පස්සේ ඔයාලා කන්ඩිෂනර් ඇප්ලයි කරගන්න කලින් ඔයාලගේ කොණ්ඩේ හොඳට මේක ගන්න. කොණ්ඩේ දෙපැත්තට දාලා ඔයාලට ලේසි කන්ඩිෂනර් ඇප්ලයි කරගන්න. මොකද ගොඩාක් වතුර බේරෙනකොට කන්ඩිෂනර් ඇප්ලයි කරොත් එහෙම කන්ඩිෂනර් එක වතුරත් එක්ක යන්න පුළුවන්. ඉතින් අපි කන්ඩිෂනර් එක ගාලා විනාඩි 5ක් විතර මේක ඔළුවේ තියන්න ඕනේ. ඒක නිසා කන්ඩිෂනර් එක ඇප්ලයි කරන්න කලින් කන්ඩිෂනර් එක අපේ ෆුල් ස්කැල්ප් එකේ හැමතැනම ගෑවෙන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට කන්ඩිෂනර් උඩින් විතරයි ඇප්ලයි කරගන්නේ. ඇතුලේ තියෙන කොණ්ඩේ වලට කන්ඩිෂනර් යන්නෙම නැහැ. ඒක නිසා කන්ඩිෂනර් අතට හොඳට අරගෙන මේ විදිහට දෙකට බෙදාගෙන එක පැත්තක් ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයාලා එහා පැත්ත ඇප්ලයි කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ හොඳට ෆුල් හෙයාර් එක ඇප්ලයි කරගන්න පුළුවන්. කන්ඩිෂනර් ඇප්ලයි කරනකොට ඔයාලා යූස් කරන්නේ හෙයාර් ස්පා එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ස්කැල්ප් එකත් එක්කම මේක ගන්න පුළුවන්. කියන්නේ ප්‍රොඩක්ට් එකේ කියලා තියෙනවා නම් ස්කැල්ප් එකේ වැදුනට කමක් නැහැ කියලා ඔයාලා ඇප්ලයි කරන්න. හැබැයි මම දන්නවා ගොඩාක් වෙලාවට normally ඔයාලගේ දැන් ගෙදර තියෙන කන්ඩිෂනර් normal conditioners. එතකොට ඒවා ස්කැල්ප් එකේ වැදෙන්න බෑ. ඒවා අපිට ගන්න පුළුවන් හෙයාර් එකේ විතරයි. සාමාන්‍යයෙන් ස්කැල්ප් එකේ ඉඳලා
සෙන්ටිමීටරක් විතර දුර තියලා ඔයාලා කන්ඩිෂනර් ඇප්ලයි කරන්න. දැන් මම මේ පාවිච්චි කරන්නේ හොඳ හෙයා මාස්ක් එකක්. මොකද මම කිව්වා මගේ කොණ්ඩේ දැන් ඕවර් ඩ්‍රයි වෙලා ඕවර් ඩැමේජ් වෙලා තියෙන්නේ කලර් එකක් දාලා නිසා. ස්පෙෂලි මේක කලර් එකක් නෙවෙයි මේක හයි බ්ලීච් එකක් එක්ක කලර් එක ගිහිල්ලා තියෙන්නේ. ප්‍රී ලයිටනින් එකක් එක්ක. ඒක නිසා මම ටිකක් හොඳ දේවල් කොණ්ඩේට යූස් කරනවා. මේක කන්ටිනියස්ලි ලස්සනට තියාගන්න ඕනේ හින්දා හොඳට මේන්ටේන් කරන්න ඕනේ හින්දා. ඒක නිසා මම මේක පොඩ්ඩක් ස්කැල්ප් එකෙත් ගන්නවා. මොකද මේක හොඳ හෙයා ස්පා එකක්. ඔයාලා යූස් කරන කන්ඩිෂනර් එක ඇප්ලයි කරනකොට කොණ්ඩේ උඩ ගන්න එපා. මෙහෙම යට හරිය විතර ඇප්ලයි කරන්න. ඒ විදිහට මම කොණ්ඩේ දෙපැත්තම ගන්නවා. ඔයාලට පේනද මේක නිකන් ගෑව ගම හොඳ ෂයින් එකක් එනවා. මේ පැත්ත තාම ඩ්‍රයි. කොට ඒ පැත්තෙත් මම මේ විදිහටම ඇප්ලයි කරගන්නවා. ඇත්තට මම මේ දැන් දාන හෙයා ස්පා එක නම් රුපියල් 12000ක් විතර වෙනවා මේ දාන එක. කාසල් ප්‍රොඩක්ට් එකේ ඔරිජිනල් එක දාන්නේ. ඔයාලා ඔය රුපියල් 3500ට 4000ට තියෙනවා කඩේ කාසල් එකේ. ඒක නම් ගන්න එපා. ඒ ගණන් වලට ඇත්තටම කාසල් දෙන්න බෑ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. ඒක නිසා ෂුවර් තැනකින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න. ඒක අනිවාර්යෙන් ටිකක් ගන්න වැඩි. අනික මම ඔයාලට කිව්වා වොෂ් කරනකොට එහෙනම් අපේ කොණ්ඩේ ටිකක් යනවා කියලා. මේ බලන්න. මගේ නම් මේ නෝමල් කොණ්ඩේ යන. ඉතින් සමහර අය කොණ්ඩේ යනකොට ටිකක් බයයි. ඒක ඉතින් අපි කොහොමත් මේ කන්ඩිෂනර් දානකොට වොෂ් කරනකොට ෂැම්පු කරනකොට කොණ්ඩේ යනවා. ඒක අවුලක් නැහැ. ඔයාලා මේක මේ විදිහට හොඳට ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාලා මේ කොණ්ඩේ හොඳට ඉමල්සිෆයි කරන්න. ඉමල්සිෆයි කරනවා කියන්නේ මෙන්න මේ විදිහට හොඳට අතින් වතුර ටිකක් දාලා අතුරලා. හොඳ ෂයින් එකක් එනවා ඔයාලගේ කොණ්ඩේට ඒක කරද්දී. වතුර පොඩ්ඩක් මේ විදිහට ගාලා බලන්න මම කරලා පෙන්නන්නම්. එහෙම කරාම ඔයාලට පේනවාද? හොඳ ෂයින් එකක් එනවා අපේ කොණ්ඩේට සාමාන්‍යයෙන් තිබ්බට වැඩිය හොඳ ෂයින් එකක් එනවා. මේක එන්නේ මේ ප්‍රොඩක්ට් එකට විතරයි කාසල් ඔරිජිනල් එකට. මම කාසල් ෆේක් එකටත් අහු වුණා රුපියල් 4500ක් දීලා මම ගත්තා. හැබැයි ඉතින් කිසිම රිසල්ට් එකක් නැහැ ගෑවට. ඊට පස්සේ තමයි මට මේ ඔරිජිනල් එක හම්බුනේ. ඒකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒක මම කිව්වේ ඔය 3500ට 4500ට තියෙන ෆේක් එකට අහු වෙන්න එපා. ඔරිජිනල් එක සාමාන්‍යයෙන් අර මම කිව්ව ගාණක් වගේ වෙනවා. මම දන්නේ නැහැ වෙන තැන්වල අතර මේක කීයද කියලා. මේ විදිහට හොඳට ෂයින් එක එනකන් කොණ්ඩේ මෙතන ඉමල්සිෆයි කරලා ඊට පස්සේ වොෂ් කරන්න. වොෂ් කරනකොට ඔයාලා 100%ක් කොණ්ඩේ වොෂ් කරන්නේ නැහැ. ඔයාලා කොණ්ඩේ වොෂ් කරන්න ඕනේ 70%ක් විතර. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් මෙන්න මේ කන්ඩිෂනර් එක හෙයා එකේ තියෙන්න තමයි ඔයාලා වොෂ් කරන්න ඕනේ. ඒ කියන්නේ අල්ලනකොට වෙන සෙවල ගතිය පොඩ්ඩක් ඉතුරු වෙන්න කොණ්ඩේ වොෂ් කරලා දාන්න. සම්පූර්ණයෙන්ම කියන්නේ ෂයින් එකයි සිල්කි ගතියයි යනකම් ඔයාලා කොණ්ඩේ වොෂ් කරන්න එපා. දැන් මගේ කොණ්ඩේ ඩ්‍රයි කරගෙන ඉවරයි. ඔයාලට පේනද? ඇත්තටම මම අද සිලිකන් එකක් යූස් කරෙත් නැහැ කොණ්ඩේට. මට පෙන්වන්න ඕනේ මෙහෙම කොච්චර බ්ලීච් කරලා තිබ්බත් දැන් මම ඔයිල් දාලා ඊට පස්සේ හොඳ කන්ඩිෂනර් එකක් කරාට පස්සේ කොණ්ඩේ තියෙන ඩ්‍රයිනස් එක එච්චර පේන්නේ නැහැ. ඔයාලට පේනද? කියන්නේ මට අල්ලද්දී වෙනස දැනෙනවා. සාමාන්‍ය බ්ලීච් කරපු කොණ්ඩේක තියෙන ඩ්‍රයිනස් එක කොහොමදවත් මේ කොණ්ඩේ නැහැ. එතකොට ඔයිල් එකනොත් ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි කන්ඩිෂනර් එකනොත් ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙනවා. මේ විදිහට හෙයා එක තියෙනකොට. ඉතින් මම ඒක නිසා මේ සෙට් කරෙත් නැහැ කොණ්ඩේ අයන් කරෙත් නැහැ. දැන් මගේ වෙන වීඩියෝස් වලට මම කොණ්ඩේ සෙට් කරගන්නවා. කොණ්ඩේ අයන් කරගෙන එහෙම ඉන්නේ. මේ නාලා වේලපු ගමන් කිසිම දෙයක් කරලා නැහැ. මේ නැචරල් කොණ්ඩේ තියෙන්නේ. එතකොට මෙන්න මේ රිසල්ට් එක ඔයාලට ගන්න පුළුවන් ඔය මම කරපු ට්‍රීට්මන්ට් එක කරලා. එතකොට මේකෙදි මම කිව්වාගේ අර ලොකු ගණන් දීලා කන්ඩිෂනර් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා normal use කරන කන්ඩිෂනර් එකම මම කිව්ව මෙතඩ් එකට දාන්න. කොණ්ඩේට apply කරලා හොට් towel එකක් ඔතාගෙන ඉන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මම සතියට දෙපාරක් කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් එක. ඉතින් ඔයාලට මේ hair oil එක අවශ්‍ය නම්
බ්‍රිස්බෙලා හෙයාර් ඔයිල් එක අවශ්‍ය නම් ඔයාලට අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන් 077 66 20 717 077 66 20 717 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා හරි බ්‍රිස්බෙලා ලක්ෂරි වෙල්නස් ස්ටෝර් පේජ් එකට ගිහිල්ලා පේජ් එකට මැසේජ් එකක් දාලා හරි ඔයාලට පුළුවන් මේක ඕඩර් කරන්න. රුපියල් 1900ක් වෙන මේ බොටල් එක ඔයාලට දැන් ගන්න පුළුවන් රුපියල් 1600කට. ඉතින් අවුරුදු ඔෆර් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ලොකු ඔෆර්ස් ගොඩක් තියෙනවා ඔයාලට බ්‍රිස්බෙලා වෙල්නස් ස්ටෝර් පේජ් එකේ. gift box විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපි පේජ් එකේ ඉස්සරහට අප්ඩේට් කරන්නම්. ඉතින් මේ බොටල් එක ඔයාලට රුපියල් 1600ට ගන්න පුළුවන්. අදම ඕඩර් එකක් දාන්න. ඉතින් මේක විතරක් නෙවෙයි තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ හැම එකක්ම ඔයාලට බ්‍රිස්බෙලා වෙල්නස් ස්ටෝර් පේජ් එකෙන් ගන්න පුළුවන්. මේ ඔක්කොම 100% natural දේවල්. herbal දේවල් වලින් හදන්නේ preservative මුකුත් නැහැ. herbal දේවල් වලින් විතරයි මේක හදන්නේ. ඉතින් ඕක තමයි අද මගේ වීඩියෝ එක. මගේ hair care routine එක තමයි මට ඔයාලට ගේන්න ඕනේ උනේ. ඉස්සරහ වීඩියෝ වලින් මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා ඔයාලට face care routine එකක් අරගෙන එන්න herbal දේවල් වලින් නැත්නම් බ්‍රිස්බෙලා herbal products වලින් face එකට හොඳ skin care routine එකක් මම අරගෙන එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.